දිලිසෙන සියල්ල රත්තරන් නෙවෙයි නේද? අන්න හරි. එල්ලෙන සියල්ල රඹුටන් නෙවෙයි. මගේම නිර්මාණයක් කවුරු කියලා දුන්නේ නැහැ. අපේ මාටියා මාමා ඔක මල්ලවන්නේ ඉන්නේ. අම්මේ ළඟදී ගියා මල්ලවන්නේ. අම්මට කුඩු සර් රඹුටන් ගස් පුරෝල. අපේ මාටියාගේ වත්තේ රඹුටන් ගස් තියෙනවා සර්. එතකොට ඔයාලට මේ දිලිසෙන කියලා රත්තරන් නෙවෙයි ඒ වෙලාව මතක් වුණා එල්ලෙන සියල්ල රඹුටන් නෙවෙයි කියලා මතක් වුණා. නෑ. එහෙනම් මාටියා සරමත් කැහපොට ගාගෙන නැග්ගා රඹුටන් ගා උඩට නැගිටි මම උඩ බලනකොට තමයි බුදුහාමේ දැක්කේ රඹුටන්. ඒ ළමයෝ සිංහල උගන්වන්න පුළුවන් මිනිහ නෙවෙයි. මෙන්න ඔය ළමයා මේ කියන බලන්න. ඔය ළමයා පටන් ගන්න මේ දැන් අර ඔය ළමයාට මතකද අපි බහුවචන පාඩම නතර කරපු තැන. බහුවචන පාඩම. ඔව්. එතන ඒ පාඩම පටන් ගන්න. බහුවචන පාඩම පටන් ගන්න අපිට වෙලා යනවා. කොහොම? අර එදා අපි කියන්නේ මේ ගොනා තන කයි කියන එක අරුණ ගන්න බහුවචනේ. ගොනා තන කයි කියන එක. සර් මාන් ගොනෙක් නේ තන කණ්ඩාසයි. ගොනා තනකයි කියන්නේ බහුවචන හරනවා වෙලා යනවා පන්තිය වෙලා යනවා උත්තර කරනවා ගොනා